ආයුබෝවන් සියලු දෙනාටම ගොඩ කාලෙකින් කතා කරන්න හිතුණා. මොකද යන වාතාවරණයත් එක්ක පොඩි දැනුවත් කිරීම ටිකක් කරන්නත් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ අවබෝධය ගොඩනගන්න ඕන කියන තැන ඇත්තටම හිතෙනවා හැමතිස්සෙම. නැත්තම් නිශ්ශබ්ද යන්න පුළුවන් මේක. දහමට අනුගතව යනවා කියන්නේ ඇත්තටම නිශ්ශබ්ද වෙන එකනේ මේ ලේසිම දේ. නමුත් ඉතින් අපි මේ අර කාර්යයක් අපි ඒ කියන්නේ අපේ නායකතුමා රුබින් සිල්වා ගුරුතුමා 2043 වෙනකන් අපි කාර්යභාරයක් කරන්න වැඩපිළිවෙලක් කරගෙන යන්න ඒ කියන්නේ ආධ්‍යාත්මික දියුණුවක් සඳහා රටේ ඒ හැම පැතිකඩම්ම සංවර්ධනය සඳහා ඒ කරගෙන යන මේ වැඩපිළිවෙල ඒ කියන්නේ අවසාන වශයෙන් අපේ අරමුණ තියෙන එතනදී සම්බුද්ධ ශාසනය වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ මිනිසුන්ට අවශ්‍ය ආධ්‍යාත්මික දියුණුව ඒක ළඟා කරලා දෙන්න. ඒ සත්‍ය මාවත විවෘත කරලා දෙන්න. ඉතින් ඒකෙදී කතා කරන්න හිතුණා. ඉතින් ආධ්‍යාත්මික වීම සහ ඒ තුලින් මේ රටට දැන් මේ වැඩපිළිවෙල ඔස්සේ අපේ නායකතුමා කරන්න යන දේ ගැන යම් පැහැදිලි කිරීම් කීපයක් කරන්න හිතුණා කෙටියේ. ඉතින් ඒකෙදී අපිට පේනවා දැන් යන රටාවත් එක්ක මිනිසු එකම රැල්ලකට යන්නේ. ඒ කියන්නේ හැමෝම තමන්ගේ දියුණුව ඒක හොඳයි. තමන්ගේ දියුණුව හැමතිස්සෙම ඒක හිතන්න ඕන දෙයක්. නමුත් ආධ්‍යාත්මික දියුණුව නැතුව ආර්ථික සංවර්ධනය ගැනම හිත කටයුතු කරන ඒ කියන්නේ තමන් අර තණ්හාවම මූලික කරගෙන යන ගමනක් තමයි දැන් පේන්න තියෙන්නේ. ඒ කියන්නේ බහුතරයක් සුළු පිරිසක් ඇති වෙනස් වෙලා ගමන් කරන. ඉතින් ඒකෙදී මේ අපි කියන්නේ මේ ආර්ථික දියුණුවයි ආධ්‍යාත්මික දියුණුවයි දෙකම ළඟා කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන තමයි මේ කතා කරන්නේ. එතනදී එතකොට අපි නිවන කියන්නේ බෞද්ධයෝ විදිහට නිවන පූර්ණේ කරගෙන යනවා. ඒ නිවන පූර්ණේ කරගෙන යද්දී අපිට හැමතිස්සෙම ආධ්‍යාත්මික වීම කියන්නේ මේ අමුතුවෙන් හිතන්න දෙයක් නෙමෙයි. අපේ ඇත්තටම දුර්වලතා තියෙනවානේ අපි ගාව. යම් අඩුපාඩු තියෙනවා. ඉතින් ඒ හැමෝගාම තියෙනවා. නිවන් දැකලා නැත්නම් ඒ ඕනම කෙනෙක් ගාව තියෙන්න පුළුවන්. තියෙනවා. ඒවා අඩු වැඩි වශයෙන් තියෙන්නේ. ඉතින් ඒකෙදි ඒවා අපි අපේ අඩුපාඩු හඳුනගෙන අපි ඒවා නිවැරදි කරගෙන මේ ගමන ඉදිරියට යන එකයි කරගෙන යන්නේ. ඉතින් මේ දුර්වලතා මොනවාද කියලා සමන්ට සමහරට අඳුරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ ආධ්‍යාත්මිකත්වය කියන තැනට එන්න සමහරක් වෙලාවට අපිට කල්යාණ මිත්‍රෙක් ඕන, ගුරුවරයෙක් ඕන. ඉතින් ඉතින් මගේ ගුරුවරයා විදිහට මම තෝරගෙන තියෙනවා රොබින් සිල්වා ගුරුතුමාව. ඉතින් මොකද මම ගොඩක් තැන්වල ගිහින් තියෙනවා, ගොඩක් අය ඇසුරු කරලා තියෙනවා. ගොඩක් ආරණ්‍ය පද්ධති පන්සල් ඇසුරු කරලා තියෙනවා. නමුත් මම කියන්නේ හිටපු ගුරුවරු මේ වැරදි කියන්නේ අපි හිටිය කල්යාණ මිත්‍රෝ වැරදි කියන්නේ. නමුත් ඒ අවබෝධ මට්ටමත් එක්ක මම දැක්කපු ඉහළින්ම අවබෝධය තිබ්බ ඒ පිරිස් අතරින් තෝරාගත්ත අයගෙන්. ඒ කියන්නේ මට දැන් අද දෙයක් ඉගෙන ගත්තොත් තව දවසක ඊට වැඩිය දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම ඒ මට්ටමට එද්දී එතුමා තව ඉහළට ගිහිල්ලා එතනින්. ඒ කියන්නේ අවබෝධයෙන් එන්න තව අපිට එහා යනවා. ඉතින් ඒ වගේ අපි ගුරුවරයෙක් තෝරගද්දී අපිට වැඩි අවබෝධය තියෙන කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න ඕන කියන්නේ ඒකයි. මොකද අපිට නොතේරෙන දේවල් අවබෝධ කරගන්න අවශ්‍ය ඒ වටහා ගන්න අවශ්‍ය දේවල් ඒ පාර අපිට පෙන්නනවා. අපි නිවැරදි ඒ පාරම තෝරගෙන යන්න පුළුවන් තැන් අපිට ඒ තියෙන අවබෝධය, දැක්ම, දැනුම, ඒ අවශ්‍ය දේවල් ඒ තැන් වලින් හම්බ වෙනවා. ඉතින් ඒ ආධ්‍යාත්මිකව මට ගොඩ නැගින්නේ ඒක පැත්තක් තමයි ඒ. නමුත් දැන් අපේ මිනිස්සුන්ට ආධ්‍යාත්මිකව ගොඩ නැගෙන්නෙත් නැහැ. රටේ යහපතක් වෙනුවෙන් හිතලා කටයුතු කරන්නෙත් නැහැ. මොකද තමන්ගේම දියුණුව ගැන හිතන්නේ. අසල්වැසියා ගැන, එතකොට තමන්ගේ හිතවත්තු ගැන, මේ රට ගැන හිතලා කවුරුත් කටයුතු කරන්නේ නැහැ. ඒකෙදි තමයි මේ ආධ්‍යාත්මික දියුණුවත් එක්ක යම් පද්ධතියක් හදන්න ඕන. මේක සැකැස්මක්. ඒ කියන්නේ අපේ ගුරුතුමා ගාවේ සැලසුම තියෙනවා. ඒවා අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරයි. ඒ අපි කියන්නේ ඒ තැන හදලා දෙන්න ඕන. ඒ හැමෝටම. මං කියන්නේ එහෙම දක්ෂයෝ ඇතිනේ තව වෙන.
තව නායකයොත් ඇතිනේ. හරි. ඒ නායකයන්ට ඒ තැන හදලා දෙමු. ඒ තැන හදලා දීලා ඒ තැනදී අදාළ තැනදී එයාලගේ දක්ෂතා පෙන්වන්න ගියුම්. ඒ දක්ෂතා පෙන්නුවාම සැබෑ නායකයා අපිට අඳුර ගන්න පුළුවන්. හැබැයි අවබෝධාත්මක ජනතාවක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේක අපි කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනනේ. නේ? දැන් පොඩි එකෙක් කියන දෙයක් වැඩිහිටියට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් මට්ටමක් තියෙනවානේ මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් පොඩි එකාට සමහරක් වෙලාවට තේරෙන්නේ නැහනේ වැඩිහිටියා කියන්නේ මොකද්ද කියන්නේ කියලා. ඒ වගේ ගැටලුවක් තියෙනවා. එතකොට ඒ තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉස්සෙල්ලා ගොඩ නැගෙන්න ඕන. වටහා ගැනීමේ ශක්තියක් තියෙන, ප්‍රඥාවක් තියෙන මිනිස්සු ටිකක් අපි වට ගෙතෙන්න ඕන. එතකොට ඒ පිරිස තමයි මේ අවබෝධය කියන්නේ දැන් අපේ භාග්‍යතුන් වහන්සේ ඒක ඒ කියන්නේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ ඒකට අවශ්‍ය ඒ ප්‍රඥාව තියෙන මිනිසුන් හොයාගෙන ගියානේ ඉස්සල්ලාම. පස්වග මහණුන් එහෙම කාලේ බුද්ධත්වය සාක්ෂාත් කරගෙන ඒ කාලේ ගත කරේ ඒ වෙනුවෙන්. එතකොට ඒ අවබෝධය ගොඩනැගුණු ප්‍රඥාව ගොඩනැගුණු වටහා ගැනීම තියෙන පිරිසට තමයි ඒක දුන්නේ. නේද? ඒක තේරුම් ගන්න පුළුවන් පිරිස. මොකද දැන් අඥාන මිනිස්සෙට මේ දේ කිව්වට එයා කවදාවත් තේරුම් ගන්නේ නැහනේ. එයා සසර මේ ස්වභාවය අඳුර ගන්න. එයා යන්නෙම එයාගේ රටාවට. ඉතින් අපිට ඕන මේක තේරුම් ගන්න පුළුවන් පිරිස මුලින්ම. අවබෝධය තියෙන පිරිසක්, වටහා ගන්න පිරිසක්. ඒත් එක්කම මේ ධර්මය කියන දේ. දැන් ගොඩක් අය කතා සමහරක් වෙලාවට මටත් කතා කරලා තිබ්බා. මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ ඔය? ඔයාලා ධර්මයක පැත්තකින් කතා කරනවා, ඔයාලා තව පැත්තකින් දේශපාලනය කතා කරනවා. මොකද්ද ඔය කියලා ඇහුවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේක ධර්මානුකූලව ගොඩ නැගුණොත් තමයි මේ දේශය, ඒ කියන්නේ ඉස්ලාම් ඒක සඳහන් වෙනවානේ ධර්මයේම සඳහන් වෙනවා. රටේ පාලකයා ධාර්මික වුණොත් සහ ඒ තනතුරු දරන අනිකුත් ඒ පාලක මණ්ඩලය ධාර්මික නම් ඒ දේශයේ ඉන්න වැසියන් ටික ටික ධාර්මික වෙනවනේ. ඒ කියන්නේ මේ පරිසරය හදනවනේ. ඒ පද්ධතිය හදන්න තමයි මේ හදන්නේ. ඒකට තමයි මේ කටයුතු කරගෙන යන්නේ, මේ පිරිසව දැනුවත් කරන්නේ, අවබෝධය ගොඩනගන්නේ. එතකොට ධර්මයෙන් පිරිසක් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට අවබෝධය තියෙන ප්‍රඥාව තියෙන මිනිස්සයා මේ කියන දේ වටහාගෙන එයා අනුගත වෙනවා, වෙනස් වෙනවා. ධර්මයට අනුව කටයුතු කරනවා. එයා බුදුදහමේද ක්‍රිස්තියානිද මුස්ලිම්ද කියලා නැහැ. එයා අදහන දහම යහපත ගැනනේ කියලා තියෙන්නේ. ඒ යහපත් මාර්ගය හදා ගන්නවා. නිවන කියන්නේ ඊට එහා ගිය දෙයක්. එතකොට ඒ අනුව ඒ යහපතේ කටයුතු කරනවා. ඒ යහපතේ කටයුතු කරන්න හැමෝටම බෑ. එතකොට එතනදී තමයි අපිට මේ පාලන තන්ත්‍රය හරහා, ඒ කියන්නේ විනය, එතකොට ඒකට කියන්නේ නීතිය පැත්තෙන්, නීති මාර්ගයෙන් මේ පිරිසව හැඩගස්වනවා වෙනම ක්‍රමයකින්. ඒක සමහරට දැඩි නීති ඉස්සරහට එන්න පුළුවන් එහෙම වුණොත්. මොකද මිනිස්සුන්ව ගොඩනගා ගන්න. නැත්තම් මේ මිනිස්සු හැදෙන්නේ නැහනේ. ඉතින් ඉදිරියේදී ඒකයි ගොඩක් වෙලාවට අපේ ගුරුතුමා කියලා තියෙන්නේ අනාගතේ ඒ දැක්මත් එක්ක දැනටමත් අපිට පේනවා මේ දේවල්. ලොකු ව්‍යසන මාලාවක් තියෙනවා. තිය වෙනස් කරගන්න පුළුවන්. මිනිස්සු කතා කියන ඔයාලා කොහොමද ඔක වෙනස් කරන්නේ? එක්කෙනෙක්ට පුළුවන්ද? පුළුවන් හින්ද තමයි කියන්නේ, බැරි නෑ. හේතුව ධර්මානුකූලව ගොඩ නැගුණු. ඒක සමහරකට මේක විහිළුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක කොහොමද කියන්නේ ඒක? මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. අපි කිව්වට සමහර වෙලට ඒක වටහා ගන්න බෑ. නමුත් ඒ හැකියාව තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය පාරමිතාවක් පූර්ණේ කරගෙන යද්දී බුද්ධත්වයේ අපේක්ෂාවෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බෝධිසත්වරෙන් නම් බුද්ධත්වයේ අපේක්ෂාවෙන් යන්නේ. එතනදී තමන් පිරුව පාරමිතාවේ ශක්තියෙන් යම් කිසි වෙනසක් කරන්න පුළුවන්. මේ කියන්නේ කන පිට පෙරලන එකක් නෙමෙයි. නමුත් ඒ හැකියාවන් තියෙනවා. අපිට දැන් අතීතයේ කතාවල අපිට සඳහන් වෙන එර්දි සම්බන්ධයෙන්. ඉතින් ඒවා විශ්වාස කරනවද නොකරනවද අපි දන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒවා යම් ප්‍රමාණ වලින් දැන් හැකියාවන් තියෙන අයත් ඉන්න පුළුවන්. ඒ කාලේ හිටිය පූර්ණත්වයට එක්ක
දැන් අපි ගමුකෝ මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට එද්දී ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ අග්‍රම තැන ස්ථානය ලැබුණා. හේතුව එක තැනකදී සඳහන් වෙනවා මට මතක විදිහට උන්වහන්සේ කියන මොකක් හරි මේ ලෝකේ ඒ වෙනසක් කරලා මේක කන පිටට පෙරලලා කරන්න. ඒ කියන්නේ මට හරියටම කතාව මතක නැහැ. එවැනි කතා බහක් ශාස්ත්‍රුන් වහන්සේ සමග ඇති වෙනවා. එතනදී ශාස්ත්‍රුන් වහන්සේ එර්දී ඒ කියන්නේ එර්දීන් මේ දේවල් කරන එක වළක්වනවා. ඒ කියන්නේ මිනිස්සු මේක එකපාරට මේ දේවල් කරොත් එක මානසික ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේ හිතා ගන්න බැරි දෙයක් අමුතු දෙයක් වුණොත් දැන් අපි මේ ඉන්න ගම එකපාරට මේ අහසේ මොකක් හරි වෙනසක් කියලා අමුතුම දෙයක් වෙනවා කියලා හිතමුකෝ අපි මේ උදාහරණයක්. එතකොට වුණොත් සමහරට එක අපිට හිතා ගන්න බැරි දෙයක් ප්‍රාතිහාර කියලා අපි සමහරක් වෙලාවට සඳහන් වෙන දේවල් තියෙනවනේ. කියන්නේ හිතා ගන්න බැරි දේවල් එකපාරට වෙන්නේ. නේ එකපාරට හොදගෙන ගියේ අපි හිතුවේ නෑ නේද? පැය කීපයක් ඇතුළත ඒක වුණා. ඉතින් ඒ වගේ වෙනස්කම් වෙනවා. ඉතින් මේ වෙනස්කම් නවත්තන්නත් අපේ මේ මිනිස්සු ටික හරියට නිශ්චයාකාරව ක්‍රියාත්මක වුණොත් නිවැරදිව ක්‍රියාත්මක වෙලා කටයුතු කරොත් මේවා නවත්තන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ තනි පුද්ගලයෙක් අපි කියන්නේ නැහැ. නමුත් පිරිසක් බහුතරයක් එකතු වෙලා මේක ඒ කියන්නේ ධර්මානුකූල වුණොත් මේක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා ඒ ව්‍යසන මාලාව. එතකොට රටේ සංවර්ධන කටයුතු ඉදිරියේ ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න මිනිසුන්ගේ සහාය අවශ්‍යයි. මොකද දෙයක් කරන්න ගියාම බහුතරයක්ගේ කැමැත්ත අවශ්‍යයිනේ. ඒ කටයුතු කරගන්න ඒකනේ ස්වභාවය. ඉතින් තනි පුද්ගලයෙක් කටයුතු කරාට ඒක කරගන්න බෑ. මොකද මිනිස්සු තම තමන් වෙනස් වෙන්න ඕන. එකිනෙකා වෙනස් වෙන්න ඕන. දැන් නීති පද්ධතියක් හදලා රටේ දැන් නීති තියෙනවනේ. නීති තිබ්බට නීතියට අනුගත කවුරුත් නැහැනේ. නීති ක්‍රියාත්මක කරාට සාමාන්‍යයෙන් එහෙම ක්‍රියාත්මක කරාට ඒවා හරියට නිවැරදිවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට අනුව කටයුතු කරන්නේ නැහැ. නේද? ඉතින් එතකොට මිනිස්සු ඒවට අනුගත වෙන්න නම් සමන් තුල ඉස්සෙල්ලා සොයන් විනයක් තියෙන්න ඕන. අනුගත වීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ බහුතරයක් දැන් එහෙම කටයුතු නොකරන කෙනෙක්ට දැඩි නීති ක්‍රියාත්මක කරලා කටයුතු කරන්න හැකියාවක් තියෙන්නත් ඕනේ. ඉතින් ඒකයි දැන් අපි මේ කතා කරන්නේ ධර්මය සහ අධර්මය සම්බන්ධයෙන්. දැන් ගොඩක් අය තවත් හිතන් ඉන්න දෙයක් තමයි දැන් සබාදහම තමයි හැමෝටම ඉදිරියෙන් තියෙන්නේ කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් ඒක වැරදි. සබාදහමට උඩින් තියෙන්නේ ධර්මය සහ අධර්මය. ඒ කියන්නේ බහුතර කොටසක් ඒ කියන්නේ මිනිස්සු තමයි මේක හැමදේම වෙනස් කරන්නේ. බහුතර මිනිස්සු කොටසක් ධර්මයට යොමු වුණොත් මේ සබාදහම යහපත් වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. අධර්මයට යොමු වෙනවා නම් ඒකත් එහෙමයි. අයහපත් වෙනවා. ඒක ක්‍රියාන්විතයයි. හේතුඵල ධමයක්. ඒක තමයි සිදු වෙන්නේ. ඉතින් ඒ හින්දා සබාදහමට උඩින් කවුරුත් නැහැ කියන එක වැරදි. මොකද සබාදහම ඉක්මවා ගිය හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ. එතකොට රහතන් වහන්සේලා බිහි වුණේ. ඒ මාර්ගඵලලාභී ඒ පිරිස මේ ලෝකෙන් ඒ කියන්නේ මේ තියෙන ස්වභාවයෙන් මිදිලා තමන්ගේ සෝය නිවීම සාක්ෂාත් කරගත්තේ. එහෙනම් සබාදහමට උඩින් තියෙනවා. දේවල් තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න ඕන දෙයක්. ධර්මය අධර්මය කියන්නේ සබාදහමට ගොඩක් උඩින් තියෙන දෙයක්. ඉතින් මේ ක්‍රමවේදය අපි ස්ථාපිත කරන්න ඉස්සෙල්ලා මේ අවබෝධය කියන එක අපි ගොඩනගා ගන්න ඕනේ හැමතිස්සෙම. මිනිස්සුන්ගේ ඒ කියන්නේ දැන් අපි පුද්ගලයෙක් ගත්තාම අනිත් කෙනාගේ අඩුපාඩුව අපි දකිනවා. ඇත්තටම අපිට පේනවනේ හොඳට කවුරු හරි අපි ඉස්සරහින් කවුරු හරි මොකක් හරි අඩුපාඩුවක් කරොත් අපි ඒක ටක් ගාලා අඳුර ගන්නවා. නමුත් තමන් අඩුපාඩුවක් කරොත් කවුද තමන් අඳුර ගන්නවාද ඒක? ඒක පිළිගන්නත් ලෑස්ති නැහැ නේ ඒක පෙන්නලා දුන්නා. ඉතින් ඒ වගේ මිනිස්සු කොට්ටාසයක් එක තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක වෙනස් වෙන්න ඕනේ. නේ? කවුරු නැවත් අපි කියන්නේ. ගෙදර තමන්ගේ ගෙදර ඉඳන් සියලුම මේ ශ්‍රී ලාංකික වාසී මුලින්ම දේශය වෙනස් කරගන්න එපා. ලෝකේ වෙනස් කරන්න කලින්. ඉතින් ඒක නිසා අපි මුලින්ම වෙනස් වෙමු.
ඒ ආධ්‍යාත්මික සුවය කියන එක ගන්න මේ රැල්ලෙන් මිදෙන්න ඉස්සෙල්ලා පැත්තකට වෙන්න යන්නම් වාලේ යන්න එපා. හැමෝම යන පස්සේ යන්න එපා. තමන්ගේ පාර තමන් හදාගන්න. ඉතින් ඒක තමයි කරන්න ඕනේ. තමන් යන ඒ කියන්නේ මාර්ග ඉස්සෙල්ලා විනාශ කරලා නිවැරදි මාර්ගයට එන්න. වැරද්ද නිවැරද්ද කවුරු කරත් අඳුර ගන්න. ජනාධිපති නෙමේ අම්මා තාත්තා නෙමේ දරුවනේ කවුරු කරත් වැරද්ද නම් වැරද්ද විදිහට දකින්න. නිවැරදි නම් ඒකත් දකින්න. ඒකයි පක්ෂපාතී වෙන්න එපා, වහල් වෙන්න එපා. ඒ කියන්නේ අවබෝධාත්මක ජනතාවක් බිහි වෙනවා කියන්නෙම අපක්ෂපාතීනේ. ඒගොල්ලෝ නිවැරදි දේ දකිනවා. මේ කවුරු කරත්. එතකොට එයාලා ඒකට කතා කරන්නත් පෙළඹෙනවා. නිවැරදි හඳුනගත්තොත්. ඉතින් ඒ වැරදි දේවල් නිවැරදි දේවල් හඳුනගෙන ඉස්සෙල්ලා ඒ කියන්නේ තමන්ගේ මතය ඉදිරිපත් කරන්න එපා, නිවැරදි දේ ඉදිරිපත් කරන්න. නේ හැමෝටම මේක තමයි හරි කියන්න පුළුවන්. හරි කියලා එකක් නැහැ. නේ හරි කියලා එකක් නැහැ. හරි කියන්නේ තමන්ට සාපේක්ෂව තමන් හිතනවා ඒක තමයි නියමයි. ඒක තමයි හරිම දේ. මම හිතන දේ තමයි හරි කියලා. මොකද අපිත් එහෙම හිතපු කාලයක් තිබ්බනේ. නමුත් නිවැරදි කියලා තියෙන එකයිනේ. නේ එතනින් එහාට ඒකේ හොයන්න දෙයක් නැහැ. අස්සක් මුල්ලක් ඇඟිල්ලක් ගහන්න තැනක් නැහැ. ඒක නිවැරදි නම් නිවැරදි. ආයේ ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ කාටවත්. ඒ නිසා අපි කියන්නේ ඒකයි නිවැරදි වැඩපිළිවෙලට එන්න. කවුරුත් පස්සේ එන්න කියනවා නෙමෙයිනේ. නිවැරදි වැඩපිළිවෙල. නිවැරදි දේ. ඉතින් ඒක අඳුර ගන්න උත්සාහ කරන්න. ඉතින් අදට මම කතා කරන එක නවත්තන්නම්. සමා වෙන්න මොනවා හරි වැරද්දක් කියුණා නම් මම හිතන්නේ වැරද්දක් කියුන්නේ නැහැ. මේ ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජයශ්‍රී. අපි පස්සේ හම්බෙමු. හරි.